නාවල් වන්ට තුමා යන්න බා එන්න පොඩ්ඩක් දුවන්න එපා හරි ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති තුමියනි ඉතාමත් වැදගත් විවාදයක් සම්බන්ධව තමයි අපි අද සාකච්ඡා කරගෙන ඉන්නේ විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය කාලවකවානු තුළ සිද්ධ වෙච්ච තාම සිද්ධ වෙන මේ මැද පෙරදිග අර්බුදකාරී තත්ත්වයක් එක්ක අපි රජයක් විදිහට අපි තීරණය කරා ඒ පීඩාවට පත් වෙන ඒ පාර්ශවයට අදාළව යම්කිසි සහනාධාරී වැඩපිළිවෙලක් අපි සකස් කරන්නට ඕන කියලා. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා මෙතන මේ සහනාධාරී වැඩපිළිවෙල දිහා බැලුවොත් එහෙම අපි ඉන්ධන සඳහා අපි යම්කිසි සහනයක් අපි ලබා දීලා තියෙනවා. ඒ නිසි පරිදි නිශ්චිත වෙළඳපොළ මිල වටිනාකමටත් වඩා අඩු මිලට අපිට දෙන්න පුළුවන් හැකියාවක් ලැබුණා. ඒ වගේම ගත්තොත් එහෙම කුඩා තේවතු හිමියන්ටත් ඒ සහනාධාර අපි ලබා දුන්නා. ඒ වගේම දීවර ශ්‍රේෂ්ඨය, ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභීන් ඇතුළු මේ කණ්ඩායමට අපි ලබා දුන්නා. මේ කාරණා දිහා බැලුවොත් එහෙම අපි ඉතාමත් සතුටු වෙනවා කිසිම අලුත් ණයක් ගන්නෙ නැතුව ඒ වගේම කිසිම වෙන පැතිවලින් වෙන අමාත්‍යාංශය මේකට අදාළ කරන වෙන් කිරීම කරන්නේ නැතුව විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය තුලම මේ යම්කිසි ආකාරයෙන් මේක කරගත් එක ඉතාමත් සතුටුදායක ආරංචියක්. ඒ වගේම තමයි ඒක පෙන්눔 කරනවා අපේ ආර්ථිකයේ කොච්චර ස්ථාවරභාවය සහිත ආර්ථිකයක් විදියට පරිවර්තන වෙලා තියෙනවද කියන එක සම්බන්ධව අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම කාරණා කීපයක් මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම අපි පසුගිය 2024 සෙප්තැම්බර් මාසයේ අපි බාරගත්ත මේ රට ඉතාමත් දුර්වල ආර්ථික තත්ත්වයක තමයි තිබුණේ. නමුත් අපි ක්‍රමානුකූලව මේක වෙනස් කරා. දූෂණ, වංචාව, නාස්ති, අක්‍රමිකතාවෙන් තොරව අපි සමත් වුණා ඉතාමත් හොඳ ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැගීමට අදාළව. ඒ වගේම තමයි ජාතික සමගිය පැත්තෙන් පිරිච්ච ඉතාමත් ශක්තිමත් රටක් අපි ගොඩනැගීමට අදාළව ඒ කටයුතු අපි කරගෙන යනවා. ඉතින් මේ කටයුත්ත අපි කරගෙන යනකොට අපි යම්කිසි ප්‍රශ්න ගැටලු කීපයකට අපි මුහුණ දුන්නා. විශේෂයෙන්ම එකක් තමයි මෙදිත්වා සුලිකුණාටු තත්ත්වයේ සුලිකුණාටුවත් එක්ක බිහි වෙච්ච ඒ ආපදා තත්ත්වය. ඒ හරහත් අපේ ආර්ථික වර්ධන වේගයට යම්කිසි බාධාවක් සිද්ධ වුණා. ඒ වගේම තමයි මේ පසුගිය මාස කීපයකට පෙර මැද පෙරදිග කලාපයේ සිද්ධ වෙච්ච බිහි වෙච්ච මේ ගැටුම්කාරී තත්ත්වය නිසාත් අපේ ආර්ථිකයට යම්කිසි හානියක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපි මේ අර්බුදකාරී තත්ත්වය තුල පවා අපි ඉතාමත් ශක්තිමත් විදියට අපේ මේ මූල්‍ය විනය සහිතව මේ ටික කළමනාකරණය කරගෙන ගියේකේ ප්‍රතිඵලයක් විදියට තමයි මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් තුල පවා අපි රටක් විදියට අපි කෙලින් රටක් විදියට අපි ඉතාමත් හොඳ වැඩපිළිවෙලක් සකස් කරගෙන හැම පැත්තෙම අපි ඒ අර්බුද වලට උත්තර හොයාගෙන අපි කිසිම අභ්‍යන්තරව කිසිම ප්‍රශ්න ගැටලුවක් නැතුව අපි අද ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් පරිසරයක් අපි අද ඇති කරලා තියෙනවා. එකක් තමයි අපි දන්නවා පසුගිය අවුරුදු කීපයකට පෙර ඔබතුමී අදහසක් ඇති ගරු සභාපතිතුමියනි ලෝකෙම ඉන්ධන තිබුණා. ලෝකෙම ගෑස් තිබුණා. ලෝකෙ විවිධ දේවල් තිබුණා. නමුත් අපේ රටේ විදේශ විනිමය සංචිතය තිබුණේ නැහැ ඒ ටික මිලදී ගන්න. ඒ නිසා අපි හැමෝම අපි පෝලිං වල හිටියා. විදුලි කප්පාදුව සිද්ධ වුණා. ඉන්ධන හිඟයක් මේ රටේ මතු වුණා. ඒ වගේම ගෑස් ප්‍රශ්න මතු වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟේ මතු වුණා. ඒ වගේ විවිධ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් අද අපේ ආර්ථිකය ඉතාමත් ශක්තිමත් විදියට මේ ආර්ථිකය අපි කළමනාකරණය කරගෙන යන්නේකේ ප්‍රතිඵලයක් විදියට ලෝකේ කුමන ප්‍රශ්න ගැටලු ආවත් අපේ ප්‍රශ්න ගැටලුවට මුහුණ දීමට හැකියාව සහිත රාජ්‍යයක් අපි බිහි කරනවා. මම කියනවා මේක 100%ක් මේක සම්පූර්ණ නැහැ. අපි මේ රට බාර අරගෙන තාම අවුරුදු දෙකක් සම්පූර්ණ නැහැ. සෙප්තැම්බර් මාසෙ වෙනකොට තමයි අපගේ ආදරණීය අතිකරු ජනාධිපති අනුර කුමාර දිසානායකතුමා මේ ජනාධිපති විදියට පත් වෙලා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන්නේ. ඒ වගේම නොවැම්බර් මාසෙ තමයි අපි සියලු දෙනාම පාර්ලිමේන්තුවට අවිල්ලා මේ ආණ්ඩුව සම්පූර්ණ වෙන්නේ. එතකොට තාම අවුරුදු දෙකක්වත් සම්පූර්ණ වෙච්ච නැති ආණ්ඩුව ඉතාමත් හොඳ විදියට මේ ටික කළමනාකරණය කරගෙන යන එක දරා ගන්න බැරි පිරිසක් ඉස්සරහ පුටුවල වාඩි වෙලා ඉන්න එක ගැන අපිට වෙන විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට ඕනේ. නමුත් ඒක තමයි හැමදාම මේ රටට වෙලා තිබිච්ච ප්‍රශ්න. ඉතින් මෙතනදී මම වැදගත් කාරණා කීපයක් සඳහන් කරන්න කැමතියි. විශේෂයෙන්ම අපි මේ මූල්‍ය විනයත් එක්ක අපි කටයුතු කරනවා කියලා කියද්දී අපි එතනදී සඳහන් කරන්න ඕන විශේෂ එකක් තමයි අපි මේ දේශපාලන සංස්කෘතිය ඇතුළු මේ රාජ්‍ය යාන්ත්‍රණයේ තුල තිබිච්ච මේ අක්‍රමිකතා ඇතුළු දේවල් අපි වෙනස් කරලා තියෙනවා. නමුත් ඉතාමත් කනගාටුයි මීට පෙර මේ රට පාලනය කරපු සියලුම ආණ්ඩු මේ අක්‍රමිකතා වලට ඉඩ දීලා තියෙනවා. ඒ සම්බන්ධව එක උදාහරණයක් මම කියන්නම්. මා වෙත ලිපි ගොනුවක්ම තියෙනවා. අපේ දිස්ත්‍රික්කයේ මීට කලින් හිටියා අමාත්‍යවරයෙක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තමයි ආවේ. ඒ අමාත්‍යවරයා එක්තරා කාලයක එක්සත් ජාතික පක්ෂයේ හිටියා. පස්සේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් කාලයක් හිටියා. පස්සේ මම හිතන්නේ සමගි ජන බලවේගයේ වේදිකාවටත් ගොඩ නගින්නට යම්කිසි උත්සාහයක්
එයා දරලා තිබුණා කියලා තාරංචියක් අපිට ආවා. නමුත් දැන් මේ මොහොත වෙනකොට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ජනතාව යව අයින් කරලා තියෙනවා. එයාගේ නම තමයි සුසාන්ත පුංචිල්ලමේ. සුසාන්ත පුංචිල්ලමේ අමාත්‍යවරයා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ආවේ 2008 වර්ෂයේ. 2008 වර්ෂයේ එතුමා එනකොට දිසාපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තිබුණා එයාට නිල නිවාසක් ඕන කියලා. එතකොට දිසාපතිතුමා මේකට අදාළ කරන කටයුත්ත කරලා තියෙනවා. නමුත් ඒ නිල නිවාස සංකීර්ණයක් එයා බාරගත්තෙන් පස්සෙත් කිසිම ඒ කුලියක් හෝ වතුර බිලක් හෝ එහෙම නැත්නම් විදුලි බිලක් හෝ තාම ගෙවලා නැහැ. එතකොට මෙතුමා 2019 ඡන්දෙදී පරාජයටපත් වෙනවා. පරාජයටපත් වුණාන් පස්සේ Tamanගේ ගෝලයකට තමයි යතුරත් බාර දීලා යන්නේ. මේ සම්බන්ධවත් දිගින් දිගටම දිසාපති කාර්යාලය විසින් සියලුම දිසාපතිවරු මම එතනදී මම සතුටු වෙනවා හිටපු සියලුම දිසාපතිවරුන් මේ සම්බන්ධව කටයුතු කරලා තියෙනවා. නමුත් මේ ජාතිය ගොඩනැගීමේ අමාත්‍යවරයා හිටපු මේ අදාළ පුද්ගලයා පස්සේ රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහටත් පත්වීම් ලබාගෙන ඊට පස්සේ යම්කිසි බලපෑමක් මත එයා ඒ ගාස්තුව ගෙවලා නැහැ. විශේෂයෙන්ම මේ සම්බන්ධව මම රාජ්‍ය පරිපාලන ඇමතුමත් එක්කත් කතා කරා. ඒ වගේම බලශක්ති ඇමතුමත් එක්කත් කතා කරා. නිවාස සහ මේ ජල සම්පාදන ඇමතුමත් එක්කත් මම කතා කරා. මේ සම්බන්ධ විවිධ ඒ අමාත්‍යාංශවල අපි වෙන වෙනම පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම අපි කෝපායකටත් මේක යොමු කරනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ කොට්ටාසෙත් මේ ලිපි ගොනුව අපි ඉදිරිපත් කරනවා. එතනදී යම්කිසි ඇක්ෂන් එකක් ගන්න ඕන කියන බලාපොරොත්තු අපිට තියෙනවා. විශේෂයෙන් මේ සියලුම දේ ගත්තොත් එimhe රාජ්‍ය මුදල්. ඉතින් මෙතනදී මට ලැබිලා තියෙන මේ තොරතුරු අනුව ගත්තොත් ඉතාමත් විශාල මුදල් සංඛ්‍යාවක්. ඒ කියන්නේ ලක්ෂ 11ක වගේ විදුලි බිලක් ගෙවන්න තියෙනවා. ඒ වගේම වතුර බිල් දිහා බැලුවොත් ඒ වගේම විශාල ගාණක් තියෙනවා. ඉතින් අතරම මේවා ඇවිල්ලා ජනතාවගේ බදු මුදල්. ඉතින් මේවා ඇවිල්ලා සාමාන්‍ය දේවල් නෙමෙයි. මේ වගේම තව කෙනෙක් හිටියා. එයා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා තමයි ඒ කාලේ 2000 මම හිතන්නේ එයාත් ආවේ 2008 වගේ කාලවක වුණ තුල. එයාගේ නම ප්‍රියන්ත පතිරණ ප්‍රේමකුමාර කියලා තමයි කියන්නේ. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්. ඒ පළාත් සභා මන්ත්‍රීවරයාටත් පියදුරු කොටුව ඇතුලේ නිල නිවාසයක් ලබා දුන්නා. ඒ නිල නිවාසයට අදාළවත් ඒ අදාළ පළාත් සභා මන්ත්‍රීවරයා කිසිම ගාස්තුවක් ගෙවලා නැහැ. විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ කාර්යාලයේ අවට තව විනාඩි දෙකක කාලයක් තිබෙන්නේ ඔබට. ඒ මැතිවරණ කොමිසම අවට හිටපු නිසා මැතිවරණ කාලෙදි කිව්වා එයාවත් ළඟ තියාගෙන මැතිවරණ කටයුතු කරන්න බෑ කියලා. ඒ නිසා ඒ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්ගේ ඉල්ලීම් පරිදි ඉවත් කරන්නට සිද්ධ වුණා. නමුත් ඉතාමත් කනගාටුදායක තත්ත්වය තමයි මෙතනදී ආයෙත් ලිපි ලේඛන රාශියක් හුවමාරු වෙලා තියෙනවා. ඒ වගේම අන්තිමට ගත්තොත් එහෙම නීතිපතිතුමා විසින් ලිපියක් ඉදිරිපත් කරමින් කරුණාකර දින 30කට පෙර මේ අදාළ හිඟ මුදල ගෙවන්න කියලා සමස්තයක් විතර 6,33,436යි 734ක මුදලක් දින 30කට ඇතුළත ගෙවන්න කියලා කිව්වත් ඒ සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් කරන්න කිසිම මුදලක් තාම ගෙවලත් නැහැ. මේකෙන් ඇත්තටම තේරෙන්නේ නිලධාරීන් කොච්චර තීන්දුව ගත්තත් පසුගිය කාලවකවාන තුළ හිටපු මේ දේශපාලන අධිකාරිය මේ තීන්දුව ක්‍රියාත්මක කරන්නට ඉඩ දීලා නැහැ. ඒ බලපෑම් දිගටම සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමියනි අපි පෝෂත් රටක් ලස්සන ජීවිතයක් උදෙසා මේ රට අපි බාරගත්තා. අපිට බලාපොරොත්තුවක් තියෙනවා, අවංක චේතනාවක් තියෙනවා. මේ රට කොහොම හරි අපි ගොඩනගන්න ඕන කියන ඒ අවංක ප්‍රයත්නත් එක්ක තමයි අපි මේක බාර අරගෙන ඉස්සර කරගෙන යන්නේ. ඒ නිසා කිසිසේත්ම දූෂණ, වංචාව, නාස්ති, අක්‍රමිකතා, ඒ වගේම මේ වැරදි දේශපාලන සංස්කෘතිය ඇතුළේ මේ දේවල් වලට ඉඩ නොදී මේ ආණ්ඩුව අපි ඉස්සරට අරන් යනවා. මේක අරන් යනකොට විවිධ පැතිවලින් විවිධ කුමන්ත්‍රණකාරී කටයුතු කරනවා. අපි දන්නවා මේ ආණ්ඩුව සම්බන්ධව සමාජයේ යම්කිසි අවිශ්වාසයක් ඇති කරන්න ඕන කියන ඒ චේතනාව මත විවිධ අර්බුද මතු කරන්නට උත්සාහ කරා. ඒක ඉන්ධන අර්බුද වෙන්න පුළුවන්, විදුලි අර්බුද වෙන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් එහෙම පසුගිය කාලවකවාන තුළ සිද්ධ වෙන මේ බන්ධනාගාරයේ අර්බුද වෙන්න පුළුවන්. කුමන අර්බුදාවත් ආණ්ඩුවක් විදියට මේ සියලුම කුමන්ත්‍රණ පරාජය කරමින් දූෂිතයන්ට අපි දඬුවම් දෙමින් මේ රට ඉස්සරට අරන් යනවා කියන ඒ පණිවිඩ ලබා දෙන්න කැමැතියි. ස්තුතියි.